හරි පුතාලා ඊයේ දවසේදීත් අපි කතා කරා වගේම අද දවසේදීත් ඔයාලට තියෙනවා මොනවාද ඊයේ අපි රීති ටික කතා කරානේ නේද? එතකොට අද දවසේදීත් ඒකේ අවසාන රීති දෙක මං හිතන්නේ ඉතුරු වුණා නේද? බලන්න පුතාලා පස්වන රීතිය මේන් කියවෙන්නේ බලන්න ඔහොමම පටන් ගමු. මොකද අපිට කාලය කියන දේ හරිම සීමිත හින්දා හරිද? ඒ හින්දා අපි ඉක්මනින් පටන් ගමු වැඩි වේලාවක් නොයවා. පැහැදිලිද? මම සංවාක්‍යක රීති 6 කියා දුන්නානේ. මොනවාද පළවෙනි රීතිය, දෙවෙනි රීතිය, තුන්වන රීතිය, හතරවන රීතිය, අද තියෙන කීවෙනි රීතියද? පස්වන රීතිය. මොකද්ද පස්වන රීතිය කිව්වේ? මෙයින් කියවෙන්නේ සංවාක්‍ය තර්කයක් තුල. මොකද්ද පස්වන රීතියෙන් කිව්වේ? මෙයින් කියවෙන්නේ මොකද්ද පුතා? මට කියන්න බලන්න. මෙයින් කියවෙන්නේ සංවාක්‍ය තර්කයක් තුළ එක් අවයවයක්වත් මොනචානන වෙන්න ඕනි කියලාද? මෙන් කියවෙන්නේ මොකද්ද? එක් අවයවයක්වත් මොනචානන වෙන්න ඕනි කියලාද? එක් අවයවයක්වත් මොනචානන වෙන්න ඕනි කියලාද? ප්‍රතිචානන විය යුතුය. මොකද්ද කියන රීතිය? එක් අවයවයක්වත් මොනචානන වෙන්න ඕනි කියලාද කියන්නේ පුතාලා? ප්‍රතිචානන වෙන්න ඕනි. පැහැදිලිද? මෙයින් කියවෙන්නේ බලන්න සංවාක්‍ය තර්කයක් තුල අවයව දෙකෙන් එක් අවයවයක්වත් මොන චානන ප්‍රස්තුතයක් විය යුතුයිද? ප්‍රතිචානන ප්‍රස්තුතයක් විය යුතු බවයි. එනම් එක් ප්‍රස්තුතයක් A හෝ මොන ප්‍රස්තුතයක්ද? I විය යුතු බවයි. මොකද්ද ප්‍රතිචානනය කියලා කියන්නේ? A හෝ එහෙම නැත්නම් මොකක් වෙන්න ඕනිද? A හෝ I විය යුතු බවයි. ඒ කියන්නේ විය යුතු බවයි. ඒ කිව්වේ මොකද්ද? මට පැහැදිලි කරන්න පුතාලා. හොඳට මතක තියාගන්න. ප්‍රතිජානන කියන එකේ තේරුම මොකද්ද? ප්‍රතිජානනයි කියලා කියන්නේ. ප්‍රතිජානන කියන එකේ තේරුම තමයි මොකක්ද? මොකද්ද ප්‍රතිජානන කියන එකේ තේරුම? අවසානයේට ඇත යන අර්ථයෙන් ඉවර වෙන්න ඕනි. මොකද්ද ඉවර වෙන ප්‍රස්තුත වර්ග දෙක? එකක් A අනික මොකද්ද? I. එතකොට මට කියන්න බලන්න ප්‍රතිෂේධනාර්ථයෙන් ඉවර වෙන ප්‍රස්තුත දෙක මොකද්ද? ප්‍රතිෂේධනාර්ථයෙන් ඉවර වෙන්නේ මොකද්ද? E1 එහෙම නැත්නම් මොකද්ද? O1. ඒ දෙක මොන ඡේදනයිද? ප්‍රතිෂේධනයි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට පැහැදිලි කරගමු. හරිද? එක අවයවයක්වත් මොන චානන ප්‍රස්තුතයක් විය යුතුයිද? ප්‍රතිචානන ප්‍රස්තුතයක් විය යුතුයි. හරි. දැන් එහෙනම් ආයේ පළවෙනි එකේ ඉඳලා අපි කියමු පුතා. මම ඔයාලට එක ඔහොමම බලන්න ටියුට් එක පෙරලා ගන්න පුතා. 1 2 3 4 5 6 කියන ටික මොනවද තිබ්බේ? මට කියන්න බලන්න. පළවෙනි රීතිය, දෙවෙනි රීතිය මම ඔයගලන්ට ලියවුවා. පොඩ්ඩක් බලන්නකො ටියුට් එක හොඳට. එතන ටියුට් එකේ ලියපු තැන අහුවෙයි. බලන්න. පළවෙනි රීතිය, දෙවෙනි රීතිය, තුන්වෙනි රීතිය, හතරවෙනි රීතිය, පස්වෙනි රීතිය, හයවෙනි රීතිය කියලා රීති 6 එක පෙළට ලියවලා තියෙනවා. ඒකෙන් මම කතා කරා ඊයේ දවසේ රීති කීයක්ද? රීති කීයද කතා කරේ පුතාලා? රීති 4ක් කතා කරා. එතන අද දවසේදී කතා කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ පස්වන රීතිය. මොන චානන විය යුතුයිද? එක් අවයවයක්වත් මොන චානන විය යුතුයි කියන රීතියද? ප්‍රතිචානන විය යුතුයි. මොකද්ද පළවෙනි එක කියන්න බලන්න. පළවෙනි රීතිය කිව්වේ දෙවර බැගින් යෙදුණු මොකද්ද? බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතුයි. හරිද? ඊළඟ එකේ කිව්වේ මොකද්ද? ප්‍රස්තුත මොකක් තිබිය යුතුයිද? ප්‍රස්තුත තුනක් තිබිය යුතුයි. ඊළඟ එකේ මොකද්ද කිව්වේ? එක් අවස්ථාවකදීවත් මොකද්ද? මොන පදයේද පුතා? මධ්‍ය පදය මොනවා වෙන්න ඕනිද? ව්‍යාප්ත විය යුතුයි. ඊළඟ එකේ කිව්වේ මොකද්ද? මොකද්ද කිව්වේ? අවයවවල මොනවන පදද? අවයවවල මොනවන පදද? අව්‍යාප්ත වෙන පද නිගමනයේදී මොනවා නොවිය යුතු බවයිද? නිගමනයේ මොනවා නොවිය යුතු බවයිද පුතා? නිගමනයේදී ව්‍යාප්ත නොවිය යුතු බවයි. මමනේ කියන්නේ. ඔය මං කෙටියෙන් ලිව්වේ. ඔච්චර කියන්නේ මං ඔයාලට කියවපු හින්දා. දැන් ඊළඟට කියන්නේ පස්වෙනි රීති එක අවයවයක්වත් මොන චානන විය යුතුයිද? ප්‍රතිචානන විය යුතුයි. බලාගන්න. එක අවයවයක්වත් ප්‍රතිචාන ටියුට් එක පොඩ්ඩක් බලාගන්න. බලන්න ප්‍රතිචානන විය යුතුයි කියන එකට පුතා
සංවාක්‍යයක් දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන සංවාක්‍යය බලන්න. කිසිම මොකද්ද තියෙන්නේ? සුප්‍රසිද්ධ අය. කිසිම සුප්‍රසිද්ධ අය මොනවා නෙවේද? ජනප්‍රිය නොවේ. ජනප්‍රිය නොවේ. ඊළඟ එක මොකද්ද? සමහර ජනප්‍රිය අය. මෙතන ලියන්න ඈ. සමහර ජනප්‍රිය අය ගායකයෝ නොවේ. ගායකයෝ මොකද්ද? නොවේ. ඊළඟට සමහර ගායකයෝ සුප්‍රසිද්ධ නොවේ. මොනවා නොවේද? සුප්‍රසිද්ධ නොවේ. හරිද? හරි. ඔන්න ඔහම ලියන්න. එකක් මොකද්ද? කිසිම සුප්‍රසිද්ධ අය ජනප්‍රිය නොවේ. බලන්න පුතාලා මේක මොන ප්‍රස්තුතයක්ද? ඊ එකක්. සමහර නොවේ මොන ප්‍රස්තුතයක්ද? ඕ එකක්. සමහර නොවේ මොන ප්‍රස්තුතයක්ද? ඕ එකක්. හරිද? දැන් ඒකක පද ව්‍යාප්තියත් ඔහොම මතක තියාගන්න. ඊ එකක ඔහොම, අයි එකක ඔහොම, ඕ එකක මෙන්න මෙහෙම. හරිද? ඒ ටික මතක තියාගෙන අපි යමු. දැන් බලන්න අපිට පස්සන රීතියේ කියන්නේ පුතා එක අවයවයක්වත් මොන ජානන විය යුතුයි කියන එකද? ප්‍රතිජානන විය යුතුයි. පැහැදිලිද? ප්‍රතිජානනයි කියලා කියන්නේ වේ. එහෙම නැත්නම් ඇත යන අර්ථයෙන් ඉවර වෙන ඒවා. A, E, I, O කියන ප්‍රස්තුත හතර ගත්තහම පුතාලා වේ යන අදහසින්. එහෙම නැත්නම් මොන යන අදහසින්ද? ඇත යන අර්ථයෙන් ඉවර වෙන ප්‍රස්තුත මොනවද? එකක් A, අනිත් එක කවුද? I. ඔය දෙන්න ඉවර වෙන්නේ. එකක් A, අනිත් එක්කෙනා කවුද පුතාලා? I කියන ප්‍රස්තුත වර්ගේ. එතකොට බලන්න මේකේ මෙන්න මේ අවයව දෙක චුට්ටක් බලන්නකෝ. හරිද? මේ අවයව දෙක එකක් E, එකක් මොකද්ද පුතාලා වෙන්නේ? O. එතකොට එක අවයවයක් මොන ජානන විය යුතුයිද? ප්‍රතිජානන විය යුතුයි කියන රීතිය මොනවා වෙලා තියෙනවද? උල්ලංඝනය වෙලා තියෙනවා. මොකද්ද මම කිව්වේ? එක් අවයවයක්වත් මොන ජානන විය යුතුයිද? ප්‍රතිජානන විය යුතුයි කියන රීතිය පුතාලා මොනවා වෙලා තියෙනවද? උල්ලංඝනය වෙලා තියෙනවා. මේ බලන්නකෝ. E, O කියන අවයව දෙකම ප්‍රතිජානනයිද? නැහැ. මේ දෙකෙන් එකක් හරි ප්‍රතිජානනයිද? ඒත් නැහැ. පැහැදිලිද? ප්‍රතිජානනයි කියන්නේ එක්ක කවුරු තියෙන්න ඕනිද? A තියෙන්න ඕනි නැත්නම් කවුරු තියෙන්න ඕනිද? I තියෙන්න ඕනි. මෙතන අවයව දෙකම තියෙන්නේ E සහ කවුද? O කියන දෙන්න. එහෙනම් අවයව දෙකෙන් එකක්වත් ප්‍රතිජානනය මේ දෙන්නම මොන ඡේදනයිද? ප්‍රතිඡේදනයි. මේ බලන්නකෝ. ප්‍රතිඡේදන කියන්නේ ඇයි? දෙන්නම මොන අදහසින්ද ඉවර වෙලා තියෙන්නේ? නොවේ අදහසින්. එහෙනම් මේ තර්කය ඔයාලගේ ටියුට් එකේ පුතා සඳහන් කරගන්න මෙන්න මේ ටික. මේකේ ඔයාලා මෙන්න මේ ප්‍රස්තුත තුන නම් කරගන්න. මොනවාද? අන්න ඊළඟට ඔයා මෙන්න මේකත් ලියාගන්න. සමහර ගායකයෝ කවුද? SP. සමහර ජනප්‍රියය සුප්‍රසිද්ධය. මේ බලන්න මෙතන සුප්‍රසිද්ධ කියන්නේ P නම් මෙතන සුප්‍රසිද්ධ කියන්නේ කවුද? ඒත් P. මෙතන ජනප්‍රිය මෙතන ගායකයෝ කියන්නේ S නම් මෙතන ගායකයෝ S. මේ දෙන්න ජනප්‍රියයි කියන්නේ M නේ. අපි සම්රටාව මෙන්න මෙහෙම වෙනම ගන්නවා. EO. E කියලා කියන්නේ P සහ M. O කියලා කියන්නේ M සහ S. එම නිසා O කියලා කියන්නේ S සහ කවුද? P. ඒකේ පද ව්‍යාප්තේ E එකේ හරි හරි, O එකේ වැරදි හරි, O එකේ වැරදි හරි. ඔන්න ඔහොමනේ ගන්නෙ. පැහැදිලිද? එතකොට මෙන්න මේ දෙන්න මොන දෙන්නද මේ? අවයව දෙක. මේ අවසාන එක්කෙනා කවුද? නිගමන. දැන් අපිට කියන්නේ මොකක්ද? එක අවයවයක්වත් පුතා මොන ජානන වෙන්න ඕනි කියලාද? ප්‍රතිජානන. දැන් බලන්නකෝ මේ අවයව දෙක ප්‍රතිජානන වෙනවද? නෑනේ. එහෙනම් ඒ වගේ අවස්ථාවකදී තර්කය මොන ප්‍රමාණ වෙනවද? එම අවස්ථාවකදී තර්කය මොන ප්‍රමාණ වෙනවද පුතාලා? නිෂ්ප්‍රමාණ වෙනවා. පැහැදිලිද? වැඩේ තේරුණාද? බලන්න මේ අවයව දෙකම මොන ඡේදනයිද? ප්‍රතිඡේදනයි. ඒ නිසා තර්කය මොන ප්‍රමාණයිද? නිෂ්ප්‍රමාණයි. වැඩේ තේරුණාද? හරි. අපි එහෙනම් පස්වන රීතිය ඔන්න මෙන්න මේ ටික ලියාගන්න.
ඔයාලගේ ටියුට් එක සම්පූර්ණ කරගන්න. ඊළඟට අපි පස්වෙනි එකේ යන් මොකද්ද කියන්නේ? ඉහත තර්කයේ අන්න අර හිස් තැන් ටිකක් තියෙන්නේ. අන්න ඒක පුරෝගම් පුතාලා කොහොමද? තර්කය නිෂ්ප්‍රමාණයි. මේ වගේ අවස්ථාවක තර්කය මොන ප්‍රමාණ වෙනවද? තර්කය නිෂ්ප්‍රමාණයි. ඔන්න ලියනවා අපි ඉහත තර්කයේ නිෂ්ප්‍රමාණයි. හරියට ලියන්න ඔය මම වගේ ලියන්න එපා. ලස්සන ලියන්න. නිෂ්ප්‍රමාණයි. ඊට පස්සේ ඔයා ලියන්න ඉහත තර්කයේ මොකද්ද? කියන්නේ මට මොකද්ද බෙදලා තින්නේ? අවයව දෙකම එක අවයවයක්වත් මොන චානන විය යුතුයිද? ප්‍රතිචානන විය යුතුයි යන රීතිය මෙහිදී මොනවා වෙලා තියෙනවද? උල්ලංඝනය වී ඇත කියලා ලියන්න. පැහැදිලිද? එනිසා තර්කය මොන ප්‍රමාණ වේද? නිෂ්ප්‍රමාණ වේ. හරි. අපි යන් 6 වෙනි රීතියට ඕක මහා ලොකු දෙයක් නෑ. 6 වෙනි රීතිය චුට්ටක් බලන්න. 6 වෙනි රීතිය කියන්නේ මොකද්ද? 6 වෙනි රීතිය කියන්නේ බලන්න. මෙයින් කියවෙන්නේ පොඩ බලාගන්න ටියුට් එක සංවාක්‍ය තර්කයක් තුල එක අවයවයක් හෝ ප්‍රතිෂේධනාත්මක නම් නිගමනයද අනිවාර්යෙන්ම මොන ඡේදන වෙන්න ඕනි කියලාද? ප්‍රතිෂේධනාත්මක විය යුතුය. තේරුණාද? ඊළඟට ඒක අනිත් පැත්තත් කියනවා මොකද්ද? අනිත් පැත්තත් කියනවා නිගමනය ප්‍රතිෂේධනාත්මක නම් එක් අවයවයක් හෝ මොන ඡේදන විය යුතුයිද? ප්‍රතිෂේධන විය යුතුය. හරි. කියන්න බලන්න. 6 වෙනි රීතිය මට කියන්න බලන්න. 6 වෙනි රීතිය අපි ලියමු මෙන්න මෙහෙම. 6 වෙනි රීතිය මොකද්ද? අවයවයක් ප්‍රතිෂේධන නම් හා නම් පමණක් එක් අවයවයක් ප්‍රතිෂේධන නම් හා නම් පමණක් අපි අවයවයක් කියලා දාමුකෝ. අවයවයක් ප්‍රතිෂේධන නම් හා නම් පමණක් නිගමනයද මොන ඡේදන වෙන්න ඕනිද? නිගමනයද මොන ඡේදන වෙන්න ඕනිද පුතා? ප්‍රතිෂේධන විය යුතුය. මොකද්ද මං කිව්වේ? එක අවයවයක් හෝ ප්‍රතිෂේධන නම් හා නම් පමණක් නිගමනයද මොන ඡේදන වෙන්න ඕනිද? ප්‍රතිෂේධන වෙන්න ඕනි. බලා ගන්න ඕකත් එක්ක 6 වෙනි එකේ තියෙන එක බලන්න. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. සියලු සුප්‍රසිද්ධ අය ජනප්‍රිය වේ. මෙතන ලියුව පේනවනේ? පේනවා. සියලු සුප්‍රසිද්ධ අය ජනප්‍රියය. සියලු සුප්‍රසිද්ධ අය ජනප්‍රියය. ඊළඟ එක සමහර සුප්‍රසිද්ධ අය මොනවද? ගායකයෝ නොවේ. අලියා ගන්න. ගායකයෝ නොවේ. ටියුට් එක තියෙන දරුවෝ ඔය ඕව සම්පූර්ණ කරගන්න. ඊළඟට බලගන්න. සමහර ගායකයෝ මොනවා වේද? ජනප්‍රියය. මොනවා වේද? ජනප්‍රියය. හරි බලන්න. නිගමනය අපි නිගමනය වෙන් කරා පුතා කවුද? එසුයි කවුද? P. ඊළඟට මෙතන ගායකයෝ කියන කෙනාට S දුන්නා නම් මෙතන ගායකයෝ කියන කෙනාට කවුරු දෙනවද? S දෙනවා. මෙතන ජනප්‍රිය කියන කෙනාට P දුන්නා නම් මෙතන ජනප්‍රිය කියන අයට P දෙනවා. මෙන්න මේ දෙන්න මොනවා වෙනවද? M වෙනවා. පැහැදිලිද? හරි. දැන් එතකොට අපි සංරටාව ලියමු. සියලු වේ කියන්නේ මොන ප්‍රස්තුතයක්ද පුතා? එකක්. ඒකේ මේවා පිළිටන්නේ කොහොමද? M සහ මොකක් විදියටද? P විදිහට. පැහැදිලිද? ඊළඟ මේක මේ බලන්න. සමහර නොවේ කියන්නේ මොන ප්‍රස්තුතයක්ද? O එකක්. O එකක පද ව්‍යාප්තිය පිළිටන්නේ M උයි කවුද? S උයි විදිහට. එම නිසා මේ බලන්න සමහර වේ කියන්නේ මොන ප්‍රස්තුතයක්ද? I එකක්. I එකක් නම් ඒක පිළිටන්නේ S උයි කවුද? P විදිහට. ඔන්න I SP විදිහට පිළිටනවා. පැහැදිලිද? හරි. දැන් මේකේ පද ව්‍යාප්තිය කොහොමද එන්නේ? එකක් හරි වැරදි, O එකක් හරි වැරදි හරි, I එකක් වැරදි. හරි. මේකේ තියෙන දුර්වලතාවය මොකද්ද? මේ බලන්නකෝ. අපිට කියනවා එක අවයවයක් හෝ ප්‍රතිෂේධන නම් හා නම් පමණක් නිගමනයද මොන ඡේදන විය යුතුයිද? ප්‍රතිෂේධන විය යුතුයි. මේ බලන්නකෝ. A සහ O කියන දෙන්න ගත්තට පස්සේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් මොන ඡේදනයිද? ප්‍රතිෂේධනයි. එහෙනම් නිගමනයත් මොන ඡේදන වෙන්න ඕනිද?
ප්‍රතිෂේධන වෙන්න ඕනි. මේ බලන්නකෝ. මෙතන ඒ තියනවා මෙතන ඕ තියනවා. ඒ දෙන්නගෙන්ම කවුද? මොකද්ද මේක ඔළුවට දාගන්න? මෙතන ඒ තියනවා මෙතන ඕ තියනවා. මේ ඕ කියන අවයවයේ ප්‍රතිෂේධනයි නේද? එහෙනම් අනිවාර්යයෙන්ම පුතා නිගමනය මොන ඡේදන වෙන්න ඕනිද? ප්‍රතිෂේධන වෙන්න ඕනි. පැහැදිලිද? හදිස්සියේවත් නිගමනය ප්‍රතිෂේධන තිබිලා අවයව ප්‍රතිචාරණව තිබුණත් මේ රීතිය අදාළයි. නිගමනය ප්‍රතිෂේධනයි නම් අවයවයකුත් අනිවාර්යෙන් මොන ඡේදන තිබිය යුතුයිද? ප්‍රතිෂේධන තිබිය යුතුයි. අවයවයක් ප්‍රතිෂේධනයි නම් නිගමනයත් මොන ඡේදන විය යුතුයිද? ප්‍රතිෂේධන විය යුතුයි. ඒක තමයි මෙතන කියන්නේ අවයවයක් ප්‍රතිෂේධන නම් හා නම් පමණක්. ඔයාලා නම් හා නම් පමණක් මං හිතන්නේ ඉගෙනගෙන ඇති උභයගම්ම්‍ය කියන එක. උභයගම්ම්‍ය කියන්නේ දෙපැත්තටම ක්‍රියා කරනවා. මේකෙත් එහෙමයි. අවයවයෙන් නිගමනයට නිගමනයෙන් අවයවයට ක්‍රියා කරනවා. පැහැදිලිද වැඩේ? එක අවයවයක් හරි නිෂේධන නම් නිගමනයත් මොන ඡේදන වෙන්න ඕනද? ප්‍රතිෂේධන වෙන්න ඕනි. එතකොට නිගමනය ප්‍රතිෂේධනව තිබිලා අවයව ප්‍රතිචාරණව තිබුණොත් ඒත් වැරදි. වෙන්න ඕනි කොහොමද? නිගමනයත් ප්‍රතිෂේධන නම් එක අවයවයක් හෝ මොන ඡේදන තිබිය යුතුයිද? ප්‍රතිෂේධන තිබිය යුතුයි. වැඩේ පැහැදිලිද? මං හිතනවා පැහැදිලි කියලා. හරි. යම් රීති ටික මොකද්ද මුලින් ඉඳන් රීති ටික ආවේ කොහමද? එක දෙවර බැගින් එතන මේ මං කෙටියෙන් ලියලා තියෙන මට පහසුවට. හැබැයි ඔයාලට ටියුට් එකේ මං ඊයේ දවසේ කියා දුන්නා මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒක ඔයා ලියා ගන්න ඇති. ඊට පස්සේ ඔයාට දැන් මේ වෙද්දි ඔයා ක්ලාස් වලින් ඔයා මේ තේරුම් අරන් තියෙන. ඒ නිසා මම කෙටියෙන් ලිව්වහම මං හිතනවා ඔයාට ඔක පැහැදිලි කරගන්න පුළුවන්. හරිද? එහෙම දන්නේම නැති දරුවෙක් ඉන්නවා නම් මේ කීයක්ද ලියා ගන්න පුළුවන්. දෙවර බැගින් යෙදුණු පද කීයක් තිබිය යුතුයිද? පද 3ක් තිබිය යුතුයි. ඊළඟ එක කිව්වේ මොකද්ද? ප්‍රස්තුත කීයක් තිබිය යුතුයිද? 3ක් තිබිය යුතුයි. ඊළඟ එකේ කිව්වේ මොකද්ද? එක අවස්ථාවකදීවත් මධ්‍ය පදයේ මොනවා විය යුතුයිද? ව්‍යාප්ත විය යුතුයි. ඊළඟ එකේ කිව්වේ මොකද්ද? අවයවවල අව්‍යාප්ත පද නිගමනයේ මොනවා නොවිය යුතුයිද? ව්‍යාප්ත නොවිය යුතුයි. ඊළඟ එකේ මොකද්ද කියන්නේ? එක් අවයවයක මොන චානන විය යුතුයිද? ප්‍රතිචාරණ විය යුතුයි. ඒ කියන්නේ එක්කෝ ඒ එහෙම නැත්නම් මොකක් විදිහට තියෙන්න ඕනි කියන එකද? අයි විදිහට තියෙන්න ඕනි. ඊළඟට එක් අවයවයක් හෝ ප්‍රතිෂේධන නම් හා නම් පමණක් නිගමනයේද මොන ඡේදන වෙන්න ඕනිද? ප්‍රතිෂේධන විය යුතුය. මොකද්ද කියන්නේ? අවයවයක් ප්‍රතිෂේධන නම් හා නම් පමණක් නිගමනයේද මොන ඡේදන විය යුතුද? එක් අවයවයක් හෝ ප්‍රතිෂේධන නම් හා නම් පමණක් නිගමනයත් මොන ඡේදන වෙන්න ඕනිද? ප්‍රතිෂේධන විය යුතුය. එක් අවයවයක් හෝ ප්‍රතිෂේධන නම් හා නම් පමණක් මෙන්න මේ නම් හා නම් පමණක් කියන එක මතක තියාගන්න. නිගමනයේද ප්‍රතිෂේධනය කියන්නේ අවයවයක් ප්‍රතිෂේධන නම් නිගමනයත් ප්‍රතිෂේධන වෙන්න ඕනි. නිගමනය ප්‍රතිෂේධන නම් අවයවිකුත් මොන ඡේදන විය යුතුයිද? ප්‍රතිෂේධන විය යුතුයි. හරිද? හරි බලා ගන්න ඕකේ. ඔයාලා ලියා ගන්න. මෙන්න මේකේ මෙන්න මේ ටික ලියා ගන්න. මෙන්න මේ ටිකත් ලියා ගන්න. අපි ලියන තර්කයේ නිෂ්ප්‍රමාණයි. කොහොමද ලියන්නේ? ලියන්න. ඉහත සංවාක්‍ය තර්කයේ මොකද්ද? එක් අවයවයක් හෝ ප්‍රතිෂේධන නම් හා නම් පමණක් නිගමනය ප්‍රතිෂේධන විය යුතුය යන මොකද්ද? රීතිය උල්ලංඝනය වී ඇත. එනිසා තර්කය මොන ප්‍රමාණ වේද? නිෂ්ප්‍රමාණ වේ. ඔය විදිහට ලියන්න ඕනි. පැහැදිලිද? වැඩේ තේරුණාද? හරි. අපි යන් ඊළඟට මොනවද තියෙන්නේ බලන්න. බලන්න ඊළඟට වාගේ ටියුට් එකේ මොකක්ද තියෙන්නේ කියලා. චතුස්පද ආభాෂය ඇතිවන්නේ කවර විටකදීද? බලන්න. චතුස්පද ආබාධය ඇති වෙන්නේ මොන විටකදීද? මෙන්න මේක මේ. දෙවර බැගින් යෙදුණු පද 3ක් තිබිය යුතු යන රීතිය උල්ලංඝනය වුණාම මොන පද ආభాෂයද හටගන්නේ? දෙවර බැගින් යෙදුණු පද 3ක් තිබිය යුතු යන රීතිය බිදී පද 4ක් තිබුණොත් මොන පද ආభాෂය හටගන්නවද? චතුස්පද ආభాෂය හටගන්නවා. ලියා ගන්න එතන. චතුස්පද ආభాෂය ඇතිවන්නේ කවර විටකදීද? ඔයා ලියන්න. සංවාක්‍ය තර්කයේ කොහොමද ලියන්නේ? දෙවර බැගින් යෙදුණු පද 3ක් තිබිය යුතුය යන මොකද්ද වෙන්නේ? රීතිය උල්ලංඝනය වී පද 3ක් වෙනුවට පද 4කින් තර්කය යුක්ත වූ විට මොන පද ආభాෂය හටගනීද? චතුස්පද ආభాෂය හටගනී. පැහැදිලිද? හරි. ඊළඟ එක. ද්විපද ආభాෂය ඇතිවන්නේ කවර විටකදීද? ලියන්න බලන්න.
සංවාක්‍ය තර්කයේ මොකද්ද? දෙවර බැගින් යෙදුණු මොනවාද? පද තුනක් තිබිය යුතුයි යන රීතිය උල්ලංඝනය වී මොකද්ද? පද තුනක් වෙනුවට පද දෙකකින් පමණක් යුක්ත වේ නම් එවිට මොන පද ආభాෂය හටගනීද? දී පද ආభాෂය හටගනී. ඊළඟ එක බලාගන්න. ඊළඟ එක බලාගන්න වේගෙ වැඩිද? වේගෙ මං හිතන්නේ වැඩි කියලා. හරිද? ඉක්මනින් කරන්නත් ඕනි. වේගේ නම් මං හිතන්නේ වැඩි කියලා. ඔයගොල්ලෝ දැන් මේ වෙද්දි පේපර්ස් ලියලා වේගෙ හදාගෙන තමයි ඉන්නේ නේද? ඉක්මනින් පේපර් ලියන්න ඕනි. ඊළඟට දැනුම පුතා හොඳට මතක තියාගන්න. විභාගෙදී ඔයාව මනින්නේ දැනුම පමණක් නෙමෙයි. දැනුම සහ වේගය කියන දෙකම ඔයාගේ එක විදිහටම තියෙන්න ඕනි. ඒ නිසා පොඩ්ඩක් මහන්සි වෙන්න, පොඩ්ඩක් කැප වෙන්න, මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරන්න, වේගය හදාගන්න. මේ වෙනකොට ඔයා පේපර්ස් ලියන්න. එතකොට තව චූටි කාලය තියෙන්නේ. දැන් ලොජික් අතහැරුණු දරුවෝ, සමහර තැන් ප්‍රශ්න කරන දරුවෝ, එහෙම නැත්නම් පොඩි පොඩි කොටස් මගහැරිලා තියෙනවා නම් ඔයා ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔයාගේ යාළුවෝ ඉන්නවනම් සමහර කොටස් අතහැරිලා නම් තියෙන්නේ. සමහර කොටස් එයාට තේරෙන්නේ නැත්තම් මේ ක්ලාස් එකට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ටත් මේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? තාමත් කාලය තියෙනවා. ඔයා මේ කාල ටිකේ හොඳටම වැඩ කරන්න. තමන් ගේමක් ගහනවා කියලා හිතාගෙන කොහොම හරි මම මේක ගොඩ දානවාමයි කියලා හිතේ තියාගෙන වැඩ කරන්න පුතාලා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩ යන්න පුළුවන්. ඒකින්ද අර මේ තමන්ගේ හිතේ තියාගන්න මම කොහොම හරි මේ ගේම ගහනවා කියලා. එතකොට ඔයාට පුළුවන් කියන විශ්වාසය තියෙන තාක්වාව ඔයාට ඕක ගොඩ දාගන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟ එක තමයි ක්‍රමානුකූලව වැඩ ටික කරගෙන යන්න මේ දවස් ටිකේදී. ඔයා ගැන ආදරෙන් බලාගන්න, ලෙඩ වෙන්න දෙන්න එපා. සමහර වෙලාවට එක එක කරදර වෙන්න දෙන්න එපා ඔයාට. එතකොට ඔයාගේ මනස කියන දේ ඉතාමත් හොඳින් තියාගන්න. දැන් සමහරට මගේ ක්ලාස් වලට එන දරුවෝ දන්නවා සමහර දරුවන්ට මාර ප්‍රශ්න තියෙන්නේ. මේ විභාගේ කාලේ තමයි හැම ප්‍රශ්නයක්ම එන්නේ. ඉතින් එහෙ වගේ එන්න දෙන්න එපා. කිසිම ප්‍රශ්නයක් ඔලුවට දාගන්නත් එපා. ඔයා විභාග ලියලා ඉවරලා ওই ප්‍රශ්න ටික හිමින් සීරුවේ හිතන්න. දැනට හිතන්න එපා. ඔයා ප්‍රශ්න එනකොට ඔයා කියන්න ප්‍රශ්න ටිකට පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. විභාග ලියලා ඉවරුනන් සැටින් අපි ආව අපේ ඔලුවට දාගෙන හිතන්න පටන් ගමු. හැබැයි මේ වෙලාවේ ඔයා ප්‍රශ්න ගැන හිත කාලය අපතේ යවන්න එපා. මොකද කාලය කියන දේ තාමත් වටිනවා මේ මොහොතේදී ඔයාට. පැහැදිලිද? ඒතර මම විශ්වාස කරනවා දුවේ පුතේ ඔයා මොන ප්‍රශ්නය ආවත් ඔයාට ගේමක් ගහන්න ඕඩි කියලා ඔයාගේ හිතේ තියෙන දරුවෙක් නම් ඔයාට ප්‍රශ්න කියන දේ නම් එච්චර අදාළ වෙන එකක් නෑ. ඔය ගැටලු ප්‍රශ්න එක දේවල් ඒවා සාමාන්‍යයෙන් වෙන දේවල්නේ. මිනිස්සුනේ අපි හැමෝම නේද? ඒතර අපිට ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මං කියන විදිහට ඔයගොල්ලෝ ওই ප්‍රශ්න ගැන ඕනට වැඩි හිතන්න එපා. මේ කාලේදී මේ කාලේදී එක ඒවා හිත ඉන්න තරම් කාලයක් නෙමෙයි. මං ඒ නිසා මම කියන්නේ දරුවන්ට ඕවා අත්හැරලා දාන්න. අනවශ්‍ය දේවල් ඔළුවෙන් අයින් කරන්න මේ වෙලාවේ. මේ වෙලාව කියන එක හරිම වැදගත්. මේ වෙලාව. හොඳේ. ඒ හින්දා මේ දවස් කීපය ඔයාට නැති කරගන්න එපා කිසිම හේතුවක් මත. මොනම ප්‍රශ්නාවක් මොන විදිහට ඔයාට මේක බරපතල හානියක් වෙන ප්‍රශ්නයක් ආවත් ඒක ලොකුවට ඔයාගේ ඔළුවට දාගන්න එපා මේ මොහොතේදී. හරිද? එහෙම වුණොත් ඔයාට ඔයාගේ මේ තියෙන මේ අරමුණ ඔයාගෙන් අතහැරෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඔය තියෙන ප්‍රශ්න, හරිද, ගැටලු, සමහර සම්බන්ධතාව පිළිබඳ ගැටලු තියෙනවා. ඔය හැමදේම වෙන්න පුළුවන්නේ. ඒතර ඔය හැමදේම අතාරින්න පුතාලා මේ වෙලාවේ ඕවා ගැන හිත ඉන්න කාලයක් නෙමෙයි. හරිද? තමන් ගැන තමන් විශ්වාස කරන්න. ඔයා ගැන උපරිම විශ්වාසයෙන් මේක ඔයා වෙනුවෙන් ගහන ගේමක්. හරිද? මේක අපි වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. මම ඔයාගේ ප්‍රතිඵලය ගන්න මම ඔයාගේ ප්‍රතිඵලය වෙනුවෙන් ඔයාව මහන්සි කරනවා කියන කාරණේ නෙමෙයි මෙතනදි වෙන්නේ. මෙතනදි ඔයා වැඩියෙන් මහන්සි වෙන්න ඕනි ඔයා වෙනුවෙන්. හරිද? මට ආදරේ හින්දා තමයි මම ඔයාට හොඳට උගන්වන්නේ. හේතුව ඇයි? මං කැමති නෑ කියන්නේ අනේ හරි නෑ කියන අහගන්න එහෙම කැමති නැහැ. ඒතර ඔයාට ආදරේ හින්දා ඔයා මොනව කරන්න ඕනද? ඔයා හොඳට ඉගෙන ගන්න ඕනි.
හරිද? ඔයාට ආදරේ ඔයාගේ වටපිටාව ඔයා හොඳින් හදාගන්න, ඔයාගේ අනාගතය අරමුණු ඔයා හරියට හදාගන්න පිළිවෙලට යන්න. ඒ කියන්නේ අරමුණක් එක්ක මම මේ දේ කරගන්නවා කියලා එහෙම අරමුණකින් යුතුව ඔයාගේ ගමන ඔයා පිළිවෙලට යන්න. එතකොට ඔයාට වරදින්නේ නැහැ. හරිද? ඒ හින්දා මෙතන ගැහැණු දරුවෝ ගොඩක් අය ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මොන කරදරය ආවත් මොන ගැටලුව ආවත් ඔයාට පුළුවන් තියෙන හැකියාව ඉතාමත් වැඩි ඕනම දරුවෙක් ගත්තාම ගැහැණු දරුවෝ විතරක් නෙමෙයි. ඉතින් හැම දරුවෙක්ටම පුළුවන් ඔයා මේ ගේම ගහලම නතර කරන්න. පැහැදිලිද? කාලය යනවා අපිට අග්ගල පාඩම කරමු. හරිද? හරි. බලාගන්න. කොතනින්ද පුතා මම නතර කරේ? සංවාක්‍යයක් යම් පදයක් 3 වාරයක් යෙදුනහොත් උල්ලංඝනය වන රීතිය. සංවාක්‍යක යම් පදයක්. මොකද්ද? මම ඉස්සෙල්ලා කියා දුන්නා. ඊයේ දවසේ කියා දුන්නා. මොකද්ද මම කියා දුන්නේ? සංවාක්‍යක යම් පදයක් 3 වාරයක් යෙදුනහොත් උල්ලංඝනය වන රීතිය. මොකද්ද උල්ලංඝනය වන රීතිය? සංවාක්‍ය තර්කයක් තුල යම් කිසි පදයක් මොන වාරයක්ද? 3 වාරයක් යෙදුණු විට අනිවාර්යෙන්ම මොකක් වෙනවද? අනිවාර්යෙන්ම යෙදෙන පදයට සාපේක්ෂව වෙන වෙනම යෙදුණු ප්‍රස්තුත තුනක් තිබිය යුතු යන රීතිය මොනව වෙන්න පටන් ගන්නවද? උල්ලංඝනය වේ. ඔතන ලියා ගන්න. හොඳද? ඔය හිස්තනේ ලියා ගන්න. ඊළඟට බලාගන්න අව්‍යාප්ත මධ්‍යපද ආభాෂය මම ඔයාලට පැහැදිලි කරා. මොකද්ද අව්‍යාප්ත මධ්‍යපද ආభాෂය කියලා තියෙන්නේ? මේ මෙතන තියෙන මේ සංවාක්‍ය තර්කයේ තියෙන මධ්‍යපදේ මොන අවස්ථාවකදීද? එක් අවස්ථාවකදීවත් මෙන්න මේ රීතිය මෙන්න මේක එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත විය යුතු යන රීතිය උල්ලංඝනය වුණාම මොන පද ආభాෂය හට ගන්නවද? අව්‍යාප්ත මොන පද ආభాෂයද? මධ්‍යපද ආభాෂය හට ගන්නවා. පැහැදිලිද? හරි. තේරුණාද? මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊළඟ ටියුට් එකේ ඊළඟ පිටුව පෙරලා ගන්න බෑ. ඊළඟ මොකක්ද තියෙන්නේ? අයථා පක්ෂ පද ආభాෂය. අයථා මොන පද ආభాෂයද? පක්ෂ පද ආభాෂය ඇතිවන්නේ කවර විටකදීත? පුතා පක්ෂ පද ආభాෂය හටගන්නේ කොහොමද මේ? අයථා පක්ෂපද ආభాෂය හටගන්නේ මම ඊයේ ඔයා පැහැදිලි කරලා කියා දුන්නා. මොකද්ද? අවයවවල අව්‍යාප්තව යෙදෙන පක්ෂපදය නිගමනයේදී ව්‍යාප්ත වූ විට මොන පද ආభాෂය හටගනීද? අව්‍යාප්ත මොකද්ද? අයථා සාධ්‍ය පද ආభాෂය. අයථා පක්ෂපද ආభాෂය. පැහැදිලිද? අයථා සාධ්‍ය පද ආభాෂය නේද මං කියුවේ? නෑනේ අයථා පක්ෂ පද ආభాෂය ඇතිවන්නේ කවර විටකදීද? ඒකනේ ප්‍රශ්නේ. ආන් පුතා එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද? අව්‍යාප්ත මෙන්න මේ අවයවවල අව්‍යාප්තව යෙදෙන මොන පදේද? පක්ෂ පදේ. නිගමනයේදී ව්‍යාප්ත වීම නිසා මොන පද ආభాෂය හටගනීද? අයථා පක්ෂ පද ආభాෂය හටගනී කියලා ලියන්න. පැහැදිලිද? ඊළඟට යන්නේ ඊළඟට තියෙන ප්‍රශ්නේ පුතා මොකද්ද? අයථා සාධ්‍ය පද ආభాෂය ඇතිවන්නේ කුමක්ද කියන එක නේද? ඒකත් ලියා ගන්න පුළුවන්. මම මේවා කියන්නේ මම ඊයේ පැහැදිලි කරා ඕක. අයථා සාධ්‍ය පද ආభాෂය ඇතිවන්නේ කවර විටකදීද කියලා නේද ඊළඟට අහලා තියෙන්නේ. පුතා ඒක ලියන්නේ කොහොමද? සංවාක්‍ය තර්කයක මොනවාද? අවයවවල අව්‍යාප්ත වෙදෙන මොන පදේද? සාධ්‍ය පදය නිගමනයේදී ව්‍යාප්ත වූ විට අයථා මොන පද ආభాෂය හටගනීද? සාධ්‍ය පද ආభాෂය හටගනී කියලා ලියන්න. හරිද? ඊළඟට තියෙන ප්‍රශ්නේ පුතා මොකද්ද? කියන්න බං. වතින ප්‍රශ්නේ ප්‍රතිෂේධන ආభాෂය ඇතිවන්නේ කවර විටකදීත? මොකද්ද? ප්‍රතිෂේධන ආభాෂය ඇතිවන්නේ කවර විටකදීද? ලියන්න. යටත් පිරිසෙන් එක් අවස්ථාවකදී එක් අවයවයක්වත් මොනචානන විය යුතුයිද? ප්‍රතිචානන විය යුතුයි යන රීතිය උල්ලංඝනය වී ලියන්න. උල්ලංඝනය වී තර්කයේ අවයව දෙකම මොන ඡේදනාත්මකද? ප්‍රතිඡේදනාත්මක වූ විට මොන ආభాෂය හටගනීද? ඔය කියන ලද ආభాෂය හටගනී. එහෙනම් ප්‍රතිඡේදනාත්මක වූ විට මෙය හටගනී කියලා ලියන්න. පැහැදිලිද? හරි. ඊළඟ එක බලගන්න. සංවාක්‍ය එක අවයවයක් ප්‍රතිඡේදන වී නිගමනය ප්‍රතිජානනම් ඒ සප්‍රමාණද? මොකක්ද අහලා තියෙන්නේ? සංවාක්‍යක හොඳට ඔලුවට දාගන්න. එක් අවයවයක් ප්‍රතිඡේදනය වී නිගමනය ප්‍රතිජානන වී නම් ඒ සප්‍රමාණද? සප්‍රමාණ නේද එහෙම? නෑ මම කිව්වා. මොකද්ද මම කිව්වේ? එක් අවයවයක් හෝ ප්‍රතිඡේදන නම් හා නම් පමණක් නිගමනය මොන ඡේදන විය යුතුයිද? ප්‍රතිඡේදන විය යුතුයි. එහෙනම් නිගමනය ප්‍රතිඡේදන නම් එක අවයවයක් හරි මොන ඡේදන තියෙන්න ඕනිද? ප්‍රතිඡේදන තියෙන්න ඕනි.
එක අවයවයක් හරි ප්‍රතිෂේධන නම් නිගමනයත් මොන ඡේදන තියෙන්න ඕනිද? ප්‍රතිෂේධන තියෙන්න ඕනි. එතකොට ඔය කියන විදිහට තියෙන්න පුළුවන්ද පුතාලා? බෑ. ඔය කියන විදිහට තියන්න බෑ. සංවාක්‍ය තර්කයේ එක් අවයවයක් ප්‍රතිෂේධන වී නිගමනය ප්‍රතිචානන වූ විට අවයවයක් ප්‍රතිෂේධන වී නම් හා නම් පමණක් නිගමනය ප්‍රතිෂේධන විය යුතු යන රීතිය මොනවා වේද? උල්ලංඝනය වීම නිසා තර්කය සප්‍රමාණ විය නොහැකිය කියලා ලියන්න උතන. පැහැදිලිද? ඕවා පුතේ මම ඊයේ සැරින් සැරේට මෙන්න මෙහෙමයි වෙන්නේ කියා දුන්නා. හරිද? එතකොට දැන් ඔය තියෙන්නේ නිකන් ලියන්න විතරයි. ඔය ටික ලියා ගන්න කියලා කිව්ව ඔයාට පොඩ්ඩක් ඕනේ නම් ආයෙ දැනුවත් කරන්න. හරිද? හරි. බලන්න ඊළඟ එකේ සංවාක්‍යක අවයව දෙකම ප්‍රතිචානන වුවහොත් 6 වෙනි රීතිය උල්ලංඝනය වේද? බලන්න සංවාක්‍යක අවයව දෙකම ප්‍රතිචානන වුවොත්. ඒ කියන්නේ මොකද්ද ඔය කියන කතාව? ඔය කියන කතාව හොඳට ඔළුවට දාගන්න පුතා. මොකද්ද ඔය කියන්නේ? සංවාක්‍ය තර්කයක අවයව දෙකම මොන චානන වියද? සංවාක්‍ය තර්කයක අවයව දෙකම මොන චානන වොද්ද? ප්‍රතිචානන වොත් 6 වෙනි රීතිය මෙන්න මේක. ඒක උල්ලංඝනය වෙනවද කියලා අහන්නේ. හේතු දක්වන්නලු. පුතා උත්තර ලියා ගන්න මෙන්න මෙහෙම සංවාක්‍යක අවයවය දෙකම ප්‍රතිචානන වී නිගමනය මොන චානන වොද්ද? ප්‍රතිචානන වුවහොත්. නිගමනය ප්‍රතිචානන වුවහොත් එවිට මෙම රීතිය උල්ලංඝනය නොවන අතර නිගමනය ප්‍රතිෂේධන වුවහොත් මෙම රීතිය උල්ලංඝනය වේ. දැන් මේ බලන්න මේකේ කියනවනේ එක් අවයවයක් හෝ ප්‍රතිෂේධන නම් හා නම් පමණක් කියන්නේ දෙපැත්තටම ක්‍රියා කරන අවයවයේ ඉඳලා නිගමනයටයි නිගමනයේ ඉඳලා අවයවයටයි. දැන් බලන්නකෝ මේ අවයව දෙකම ප්‍රතිචානනයි නිගමනයත් ප්‍රතිචානනයි. ගැටලුවක් ඇතිවන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි අවයව දෙකම ප්‍රතිචානනයි නිගමනයේ ප්‍රතිෂේධන වුණොත් මොනවද වෙනවද? මේ වගේ වෙන්න බෑ. පැහැදිලිද? මම ඔන්න කිව්වා නිගමනය ප්‍රතිෂේධන නම් අවයවයේ දෙකෙන් එකක් අනිවාර්යයෙන් මොන ඡේදන තියෙන්න ඕනිද? ප්‍රතිෂේධන තියෙන්න ඕනේ. මොකද්ද කිව්වේ? නිගමනය ප්‍රතිෂේධන නම් පුතා අවයව දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම මොන ඡේදන තියෙන්න ඕනිද? ප්‍රතිෂේධන තියෙන්න ඕනි. ඒ වගේම තමයි අවයව දෙකම ප්‍රතිෂේධන වෙලා අවයව දෙකම ප්‍රතිෂේධන වෙන්න බෑ. ඊළඟ එක අවයව දෙකම ප්‍රතිචානන වෙලා නිගමනය ප්‍රතිචානන වෙන්න පුළුවන්. හරිද? හැබැයි මෙහෙම තියන්නත් බෑ. මේ බලන්නකෝ මෙහෙම තිබුණොත් ඒකයි අපි හිතමු එකයි තිබිලා මෙතන එකක් එහෙම එන්න බෑ. ඇයි ඒ? අවයවයක් තියෙනවා ප්‍රතිෂේධන. එහෙනම් නිගමනයත් මොන ඡේදන වෙන්න ඕනිද? ප්‍රතිෂේධන වෙන්න ඕනි. හරිද? එහෙනම් මම ඔය කිව්වේ මෙන්න මේ දෙක ඔතනින් ලියා ගන්න. සංවාක්‍යක අවයව දෙකම ප්‍රතිචානන වුවහොත් 6 වෙනි රීතිය උල්ලංඝනය වේද කියන තැනට මේ දෙක ලියන්න. මෙහෙම තියෙන්න පුළුවන්. හැබැයි මෙහෙම තියෙන්න බෑ. පැහැදිලිද? වැඩේ තේරුණාද? හරි. ඊළඟ එක බලගන්න. අවයව දෙකම ප්‍රතිෂේධන වුවහොත් එය සප්‍රමාණද? ඔයා මොකද හිතන්නේ? අවයව දෙකම ප්‍රතිෂේධන වුවහොත් ඒ කියන්නේ මෙහෙම තිබුණොත් අවයව දෙකම ප්‍රතිෂේධනම තියෙනවා. මෙහෙම තියෙන්න පුළුවන්ද? පුළුවන්ද මෙහෙම තියෙන්න? අවයව දෙකම ප්‍රතිෂේධන බෑ. ඇයි කියන්නේ? මොකද්ද කියන්නේ? මෙන්න මේ රීතිය එතකොට උල්ලංඝනය වෙනවා. එක අවයවයක්වත් මොන චානන විය යුතුයිද? ප්‍රතිචානන විය යුතුයි කියන රීතිය එතකොට මොනවා වෙන්න පටන් ගන්නවද පුතා? උල්ලංඝනය වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවල එහෙම තියෙන්න බෑ. මෙහෙම තියෙන්න බෑ. පැහැදිලිද? මේ දෙකම ප්‍රතිෂේධනයි. එහෙම තියෙන්න පුළුවන්ද? බෑ. එක අවයවයක් හරි මොන චානන වෙන්න ඕනිද? ප්‍රතිචානන විය යුතුයි. පැහැදිලිද? හරි. එහෙනම් අවයව දෙකම ප්‍රතිෂේධන වුවොත් එය සප්‍රමාණද හේතු දක්වන්න කියලා තියනවා නේද? එහෙනම් ඔයාලා ලියනවා සප්‍රමාණ වෙන්නේ නැහැ. යටත් පිරිසෙන් එක අවයවයක්වත් මොන චානන විය යුතුයිද? ප්‍රතිචානන විය යුතුයි යන රීතිය උල්ලංඝනය වෙන නිසාවෙන්
සප්‍රමාණ නිගමනයක් ලබාගත නොහැකිය කියලා ලියන්න. හරිනේ? හරි. අපි යනවා ඊළඟට. බලන්න පළමු රීතියේ බිඳීමෙන් සිදුවිය හැකි ආభాෂ. අයියෝ ඕනම් හරි ලේසි පුතාලනේ. පළමු රීතිය කියන්නේ දෙවර බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතුයි කියන එකනේ. දෙවර බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතුයි කියන රීතිය නේද? එතකොට දෙවර බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතුයි කියන රීතිය උල්ලංඝනය වුණාම දෙවර බැගින් යෙදුණු පද තුනක්. එතකොට ඒක උල්ලංඝනය වීමේදී පද දෙකක් තිබුණොත් මොන පද ආభాෂයද හට ගන්නවගේ? පද දෙකක් තිබුණොත් දීපද. හරිද? දීපද. ඊළඟ පද තුනක් තිබුණු පද හතරක් තිබුණොත් චතුස්පද. තේරුණානේ? ඒතර හතරට වැඩි තිබුණොත් බහුපද ආభాෂය හට ගන්නවා. පැහැදිලිද? හරි. ඔන්න ඔය ටික ලියන්න. ඊළඟට බලාගන්න. සංවාක්‍ය ප්‍රධාන කොටස් කීයද? ප්‍රධාන කොටස් කීයක් තිබ්බද? 3ක්. සංවාක්‍ය තරක මෙතන සංවාක්‍යයක් නැහැ පෙන්වන්න. සංවාක්‍යික ප්‍රධාන කොටස් 3යි. එකක් මොන අවයවයේද? සාධ්‍ය අවයවය, ඊළඟ අවයවය පක්ෂ අවයවය, ඊළඟ අවයවය මොකද්ද? නිගමනය. ඊළඟට රීතීන් කීපයක් උල්ලංඝනය වූ විට සියල්ලම ලිවිය යුතුද? මොකද හිතන්නේ මේක ගැන? සංවාක්‍යක රීතීන් කිහිපයක් උල්ලංඝනය වූ විට සියල්ලම ලිවිය යුතුද? ආලියන්න බලන්න උතර. සංවාක්‍යයේ මොකද්ද? ව්‍යුහය පිළිබඳ රීතීන් වන. එහෙනම් මොන රීතීන්ද? මේ 1යි 2යි කියන්නේ මොන රීතීන් දෙකක්ද? ව්‍යුහය පිළිබඳ රීතීන්. ව්‍යුහය පිළිබඳ රීතීන්. හරිද? ඊළඟට රීතීන් හා දෙවන රීතීන් උල්ලංඝනය වූ විට ඉන් ඉදිරියට අනෙකුත් රීතීන් පිළිබඳ අවධානය යොමු නොකරන අතර එහෙත් 3 4 5 6 රීතීන් කිහිපය උල්ලංඝනය වූ විට එම සියලුම රීතීන් පිළිබඳ සඳහන් කිරීම අනිවාර්ය වේ. එහෙනම් මට කියන්න බලන්න. රීතීන් කිහිපයක් උල්ලංඝනය වූ විට ඒ සියල්ලම ලිවිය යුතුද? අලියා ගන්න උතන. සංවාක්‍ය ව්‍යුහය පිළිබඳ රීතීන් වන අලියා ගන්න. සංවාක්‍ය ව්‍යුහය පිළිබඳ රීතීන් වන මොන රීතියද? පළමු වන රීතිය සහ දෙවන රීතිය උල්ලංඝනය වූ විට ඔතන ලියා ගන්න. ඉන් ඉදිරියට අනෙකුත් රීතීන් පිළිබඳ අවධානය යොමු නොකරන අතර එහෙත් 3 4 5 6 යන රීතීන් කිහිපයක් උල්ලංඝනය වූ විට එම සියලු රීතීන් පිළිබඳව සඳහන් කිරීම අනිවාර්ය වේ. පුතා 1යි 2යි කියන රීතීන් උල්ලංඝනය වුණාට පස්සේ ඉන් ඉදිරියට අනෙකුත් රීතීන් උල්ලංඝනය වෙනවාද කියලා වැඩි බලන්නේ නැහැ. ඉතින් කොහොමත් ඒක ඉතින් මේ දෙක හරියට නැත්තම් මේවා හරියට තියෙන්න විදිහකුත් නැහැ නේද? හරිද? හැබැයි මෙන්න මේවා උල්ලංඝනය වුණොත් ඒ උල්ලංඝනය වෙන හැම රීතියක්ම අපි සංවාක්‍ය ඇතුලේ මොනව කරන්න ඕනිද? ලිවිය යුතුයි. හරිද? හරි. ඊළඟ එක බලාගන්න. සංවාක්‍යයක් සප්‍රමාණ වීමට තෘප්ත කළ යුතු කොන්දේසි කුමක්ද? පුතා සංවාක්‍යයක් සප්‍රමාණයයි සැලකීමට මේ රීති 6ටම මොනකූල වෙන්න ඕනිද? අනුකූල විය යුතුය. පැහැදිලිද? ඊළඟට කියනවා සංවාක්‍යයක් නිෂ්ප්‍රමාණ වීමට තෘප්ත කළ යුතු කොන්දේසි කුමක්ද? පුතා සංවාක්‍යයේ ප්‍රධාන රීති 6න් එකක් හරි උල්ලංඝනය වුණොත් මොන වෙනවද? සංවාක්‍ය මොන ප්‍රමාණ වුණාද? නිෂ්ප්‍රමාණ වෙනවා. හරි ඊළඟට බලාගන්න. ඊළඟට වැදගත්ම කොටස සංවාක්‍යක නිගමනය හා අවයව සොයා ගැනීමට උපදෙස් ටිකක් තියෙනවා. සංවාක්‍යක නිගමනය සහ අවයවය සොයා ගැනීමට මොන ටිකක් තියෙනවද? උපදෙස් ටිකක් තියෙනවා. අපි බලමු මොනවද ඔය කියන්නේ කියලා. දැන් මම හිතනවා සංවාක්‍ය රීති ගැන වාට හොඳ අවබෝධයක් තියෙනවා. හරිද? දැන් මම කියා දෙන්නේ ටික නෙමෙයි. සංවාක්‍යයක් ගත්තාම සංවාක්‍යක නිගමන හා අවයව සොයා ගැනීමට උපදෙස්. බලන්න. ඒ නිසා, එබැවින්, එයින් ඔප්පු වන්නේ, එම නිසා, එහෙයින්, එයින් නිගමනය වන්නේ, ඒ හේතුවෙන්, ඉතින් එයින් ගම්ම්‍ය වන්නේ. ඔන්න ඔහොම තියෙනවනේ. හරි. ලියා ගන්න බලන්න මෙන්න මෙහෙම මේ. කිසිම වඳුරෙක් පියාසර කරන සතෙක් නොවේ. පියාසර කරන සතෙක් නොවේ. හරිද? ඊට පස්සේ තියෙනවා කිසිම හාවෙක් ලියන්න බලන්න.
කිසිම හාවෙක් කිසිම හාවෙක් කිසිම හාවෙක් කිසිම හාවෙක් කිසිම හාවෙක් ඇදේ ගිහිල්ලානේ කමන්නේ. කිසිම හාවෙක් පියාසර කරන සතෙක් නොවේ. පියාසර කරන සතෙක් නොවේ. අකුරු ගැන හිතන්න එපා පුතාලා. නොවේ. ඒ නිසා කිසිම හාවෙක් එනිසා කිසිම හාවෙක් මොකෙක් නොවේද? වඳුරෙක් නොවේ කියලා තියෙනවානේ. කිසිම හාවෙක් මොනවා නොවේද? වඳුරෙක් නොවේ. ඔන්න ඔහොම තියෙනවා. ආන් අපිට දැන් මෙහෙම වාක්‍යයක් දුන්නාට පස්සේ ඔන්න අපි නිගමනය හොයන්න යනවා. කොහොමද නිගමනය හොයන්නේ? මේ එනිසා කියන එක්කෙනාට පිටිපස්සේ තියෙන කෙනා කවුරු වෙනවද? නිගමනය වෙනවා. පැහැදිලිද? ආන් අපි ලියනවා මොකද්ද නිගමනය එහෙනම්? මුලින්ම නිගමනය ලියනවා කවුද? කිසිම හාවෙක් මොකෙක් නොවේද? වඳුරෙක් නොවේ. ඔන්න ඔහොම ලියනවා. වැඩේ තේරුණාද? දැන් මේකේ මෙයා S මෙයා කවුද? P කියලා වෙන් කරන්න. තේරුණාද? මෙයා S අරයා කවුද? P කියලා වෙන් කරනවා. දැන් පුතා මෙතන මුඩින්ම ලියන්නේ සාධ්‍ය අවයවයනේ. ඊළඟට මොන අවයවයද? පක්ෂ අවයවය. දැන් මම මේ සංවාක්‍ය ලියන්න පටන් ගන්නේ යට ඉඳන් උඩට. ඔන්න බලන්නකෝ. දැන් මෙතන මේ හාවා කියන මොන පදේද මේ තියෙන්නේ? පක්ෂ පදේ. මොන පදේද? හාවා කියන පක්ෂ පදේ පක්ෂ අවයවයේ තියෙන්නම ඕනි. පැහැදිලිද මං කිව්වද? මේ හාවා කියන පක්ෂ පදේ නිගමනය මොනවා කරන්න ඕනිද? තියෙන්නම ඕනි. ආන් හාවා කියන අවයවයකෝ මේක දැන් අපි ලිව්වා. ඒක ලිව්වනේ. දැන් මේක කිසිම හාවෙක් පියාසර කරන සතෙක් නොවේ. ආන්න ඒකත් ලියනවා. කිසිම හාවෙක් මොකද ලියන්නේ? පියාසර කරන සතෙක් නොවේ කියලා ලියනවා. හරිද? හරි. එතකොට මේ හාවා කියන කෙනා S විදියට මෙතනට එනවා. දැන් ඉතුරු වෙච්ච අවයවය උඩින් ලියන්න. කිසිම මොකද්ද? සාධ්‍ය අවයව විදියට ලියනවා. ඉතුරු වෙච්ච අවයවය කිසිම වඳුරෙක් පියාසර කරන සතෙක් නොවේ. පියාසර කරන මොකෙක් නොවේද? සතෙක් නොවේ. ඔන්න ඔහොම ලියනවා. හරිද? හරි. දැන් බලන්න. මේ බලන්නකෝ. දැන් මෙතන හාවෙක් කියන කෙනා මෙතන S ඉන්නවා. පැහැදිලිද? පුතා මෙතන වඳුරෙක් ඉන්නවා P නම් මෙතන වඳුර කියන්නේ කවුද? P. එතකොට දැන් මේ ඉතුරු වුණු දෙන්න පියාසර කරන සතෙක්. මෙන්න මේ ටික. M. හරිද? දැන් ඔහොමයි ලියවෙන්නේ. තේරුණාද? ආන් ඊට පස්සේ ලියනවා මෙන්න මෙහෙම. මේ බලන්නකෝ. මේක මොන ප්‍රස්තුතියක්ද පුතා? E එකක්නේ. අපි ලියනවා E එකේ තියෙන්න ඕනි P කවුද? M විදිහට. මේක මොන ප්‍රස්තුතියක්ද? ඒකත් E එකක්මයි. S උයි M උයි තමයි තියෙන්න ඕනි. S සහ M. හරිද? ඊළඟට මේක. ඒකත් මොකද්ද වෙන්නේ? E එකක් S උයි P. පැහැදිලිද? ඔක්කොම කිසිම තුනක්මද තියෙන්නේ? චුට්ට බලන්න ටියුට් එක. කිසිම තුනක්ම නේ තියෙන්නේ. ඔව්. හරි මං හරි. කිසිම තුනක්මයි තියෙන්නේ. පැහැදිලිද? හරි. කොහොම ලියාගත්තා. දැන් පද ව්‍යාප්තිය ලියනවා. මොකද්ද පද ව්‍යාප්තිය? ඒකක හරි වැරදි, ඊ එකක හරි හරි, I එකක වැරදි, O එකක වැරදි කවුද? හරිනේ. ඊ එකේ හරි හරි, මේකෙත් හරි හරි, මේකෙත් හරි හරි. දැන් අපි තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව හොයනවා. මෙන්න මෙහෙම මට පහසුවට ඔයාටත් ඔහොම පුළුවන් 1 2 3 4 5 6 කියලා දානවා. හරිද? මේ එක පළවෙනි රීතිය මොකද්ද? පළවෙනි රීතිය මොකද්ද කිව්වේ? දෙවර බැගින් යෙදුණු පද තුනක් තියෙන්න ඕනි. මේකේ තියෙනවා දෙවර බැගින් යෙදුණු පද තුනක්. ඔව් නේද? S ඒවා 2යි, P ඒවා 2යි, M ඒවා 2යි. මේක හරි. දෙවෙනි එකේ මොකද්ද කියන්නේ?
දෙවෙනි රීතියේ කියනවා පුතාලා මොකද්ද? ප්‍රස්තුත තුනක් තියෙන්න ඕනේ. ප්‍රස්තුත කීයක් තියෙනවද? මෙතන එම නිසා. ප්‍රස්තුත තුනක් තියෙනව නේද? ඔව් ප්‍රස්තුත තුනක් තියෙනවා. එහෙනම් ඒකත් හරි. තුන්වෙනි එක මොකද්ද කියන්නේ? මධ්‍ය පදය එක අවස්ථාවකදීවත් ව්‍යාප්ත වෙන්න ඕනිලු. ව්‍යාප්ත වෙලා නේද? ආන් එහෙනම් ඒකත් හරි. පැහැදිලිද? හතරවෙනි එක මොකද්ද කියන්නේ? අවයවවල අව්‍යාප්ත වේදන මොන පදයේද? මොන පදයේද? SUI P ගැනනේ අපි ඔකේ කතා කරන්නේ. අවයවවල අව්‍යාප්ත වේදන පක්ෂ පදය හෝ සාධ්‍ය පදය නිගමනය ව්‍යාප්ත වෙන්න බෑ. දැන් මේ දෙන්න අව්‍යාප්ත වෙදලා මෙතන ව්‍යාප්ත වෙලා සීන් එකක් වෙලා නැහැ නේ. දෙකම ව්‍යාප්ත ස්වරූපෙමයි තියෙන්නේ. එහෙනම් ඒකේ S වල ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නැහැ, P වල ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නැහැ. පස්වෙනි එක බලන්න. එක අවයවයක් හරි මොන ජානන වෙන්න ඕනි කිව්වද? ප්‍රතිජානන වෙන්න ඕනි කිව්වා. මට කියන්න බාන්න. E කියන අවයව මේ දෙන්නනේ අවයව දෙන්න වෙන්නේ. මුන් දෙන්නෙන් එකෙක් හරි ප්‍රතිජානනයිද? ප්‍රතිජානනයිද? නෑ. ඔන්න ඔයාලට වැඩේ තේරුණාද? වැරදි කියන එක තේරුණාද? මේ අවයව දෙකෙන් එකක් හරි මොන ජානන වෙන්න ඕනිද? ප්‍රතිජානන. හැබැයි මුන් දෙන්නම මොන ඡේදනයිද? ප්‍රතිඡේදනයි. එහෙනම් එක අවයවයක් හෝ ප්‍රතිචාරණ විය යුතුයි කියන රීතිය මොනවා වෙලාද? උල්ලංඝනය වෙලා. පැහැදිලිද? ඊළඟට 6 වෙනි එකේ එක අවයවයක් හරි ප්‍රතිඡේදන නම් නිගමනයේ ප්‍රතිඡේදන වෙන්න ඕනි. ඒක හරි. ඒකෙත් ගැටලුවක් ඇති වෙලා නැහැ. ඇයි? මේ ඉතින් දෙන්නේ එක්කෙනෙක් මේ ප්‍රතිඡේදන නී කියන්නේ. ඉතින් නිගමනයත් ප්‍රතිඡේදන නෝන ඇවිල්ලා. පැහැදිලිද? එහෙනම් එක රීතියක් බිඳිලා කොහොමද ලියන්නේ? තර්කය මොන ප්‍රමාණයි කියලා ලියනවද? තර්කය මොන ප්‍රමාණයිද? තර්කය නිෂ්ප්‍රමාණයි. නිෂ්ප්‍රමාණයි කියලා ලියනවා. ඊළඟට මොකද්ද ලියලා තියෙන රීතිය කියන්නේ මට? සංවාක්‍ය තර්කයක ලියනවා. මොකද්ද? සංවාක්‍ය තර්කයක මොකද්ද? එක අවයවයක් හෝ ප්‍රතිචානන විය යුතු යන එක් අවයවයක් හෝ ප්‍රතිචානන වාලියන්න ප්‍රතිචානන විය යුතු යන රීතිය මෙහිදී උල්ලංඝනය වී ඇත. එනිසා තර්කය නිෂ්ප්‍රමාණයි. එන්න මේ රීතිය ලියන්න මෙතන. පැහැදිලිද? වැඩේ තේරුණාද? මං හිතනවා තේරෙන්න ඇති කියලා. හරිද? එහෙනම් ඕක මම ඔය ගානත් එක්කම පුතා යන්නේ. ඒක නිසා ඔයාලගේ පළවෙනි ගාන බලන්නකෝ. එනිසා කියන එකට පිටිපස්සේ තියෙන කෙනා කවුරු වෙනවද? නිගමනය වෙනවා. හරිද? ඒකේ නිගමනය අරගෙන මේ විදිහට ගාන හදනවා. දැන් ඔයාලට වැඩේ තේරෙන්න ඇති. බලන්න දෙවෙනි එක මිනිසා තිරිසනෙක් නොවේ, යක්ෂයෙක් ඇතම් විට මිනිසෙක් නොවේ. වේ කියලා තියෙනවා නම් ඒක නොවේ කියලා හදාගන්න. පුතේ එබැවින් ඒක හයිලයිට් කරගන්නකෝ. එබැවින් යක්ෂයා තිරිසනෙක් නොවේ. පුතේ යක්ෂයා තිරිසනෙක් නොවේ කියන එක තමයි මොනවා වෙන්නේ දෝකේ? නිගමනය වෙන්නේ. එබැවින් කියන එකට පිටිපස්සේ තියෙන කෙනා. තුන්වෙනි එක බලන්නකෝ. තුන්වෙනි එකෙත් එනිසා පොලිස් එනිසා කියන එකට පිටිපස්සේ තියෙන කෙනා තමයි මොකක් වෙන්නේද? නිගමනය වෙන්නේ. 4 බලන්නකෝ. 4ත් එහෙයින් කියන කෙනාට පිටිපස්සේ තියෙන සුවඳවත් සියල්ල ලස්සනේ කියන එක තමයි මොකක් වෙන්නේද? නිගමනය වෙන්නේ. ඒව හයිලයිට් කරගන්න පුතාලා. ඊළඟට පස්වෙනි එක බලා ගන්න. පස්වෙනි එකේ කියනවා සියලු නරියෝ මොකක් කියලාද? හූ කියති කියලා එකක් තියෙනවානේ. දන්නේ ඒ සංවාක්‍ය බලන්නකෝ. ඒ සංවාක්‍යෙත් පුතා එහෙයින් කියන එක්කෙනාට පිටිපස්සේ තියෙන කෙනා මොනවා වෙනවද? නිගමනය වෙනවා. එහෙයින් කියන එක්කෙනාට පිටිපස්සේ තියෙන කෙනා මොනවා වෙනවද? නිගමනය වෙනවා. හරි. අපි කරමු බලන්න. මාත් එක්ක කරමු. දැන් ওই ටික එහෙයින් එම නිසා කියන ඒවාට පිටිපස්සේ තියෙන කෙනා කවුරු වෙනවා කිව්වද? නිගමනය. එහෙනම් ওই නිපාත පද ටික චුට්ටක් මතක තියාගන්න. ওই නිපාත පද ටික දීලා ඊට පිටිපස්සේ තියෙන කෙනා මොනවා වෙනවද? නිගමනය වෙනවා කියලා. පැහැදිලිද? තේරුණාද? හරි. ඊළඟ දෙවෙනි එක. දෙවෙනි ගාන. දෙවෙනි එක ලියා ගන්න බලන්න. මාත් එක්ක හදමු. දැන් ඔය පුළුවන් වෙන්න ඕනි. මං හිතනවා ඔයාලට පුළුවන් ඇති කියලා. අපි තව 3ක් විතර හදමු. ඉතුරු දෙක ඔයා හදන්න. දෙක බලන්න. දෙක ලියනවා අපි. මිනිසා තිරිසනෙක් නොවේ. ඔන්න දෙක ලියනවා. මිනිසා මොකෙක් නොවේද? තිරිසනෙක්. මිනිසා තිරිසනෙක් මොකද්ද? නොවේ. මිනිසා තිරිසනෙක් නොවේ. ඊළඟට යක්ෂයා ඇතැම් විට මිනිසෙක් නොවේ. යක්ෂයා ඇතැම් විට මොකක් නොවේද? මිනිසෙක් නොවේ. මිනිසෙක් නොවේ. හරිද?
ඊට පස්සේ ලියන්න යක්ෂයා ඇතැම් විට මිනිසෙක් නොවේ එබැවින් යක්ෂයා තිරිසනෙක් නොවේ. ලියාගන්න එහෙම. තිරිසනෙක් නොවේ. ටියුට් එක නැති දරුවෙක් ඉන්නවනම් එයාට පැහැදිලි වෙන්න ඕනේ හින්දා තමයි මම මෙහෙම ලිව්වේ. අකුරු ගන්න ලොකුවට හිතන්න එපා. හරිද? හරි. බලන්න. ඕකේ තියෙනවා එබැවින් කියන එක කියලා චුට්ට බලාගන්න. එබැවින් මේ බලන්න. එබැවින් කියන එක්කෙනාට මෙන්න මෙයාට මේ නිපාත පදෙට පිටිපස්සේ තියෙන කෙනා කවුරු වෙනවා කිව්වද? නිගමනය වෙනවා කියලා කිව්වා. පැහැදිලිද? හරි. අපි නියමු. මුලින්ම ලියන්නේ සාධ්‍ය අවයවයනේ. සංවාක්‍යක සාධ්‍ය අවයවය මුලින් තියෙන්නේ. ඊළඟ එකේ තියෙන මොන අවයවයේද? පක්ෂ අවයවය. ඊළඟ එකේ මොකක්ද තියෙන්න ඕනි? නිගමනය. ඔහොමනේ තියෙන්නේ. ඔන්න 3. දැන් පුතා මේක බලන්නකෝ. එබැවින් කියන එක්කෙනාට පිටිපස්සේ තියෙන කෙනා තමයි මොකක් වෙන්නේද? නිගමනය වෙන්නේ. එහෙනම් යක්ෂයා තිරිසනෙක් නොවේ. හරිනේ. ඔහොම ලියනවා. තේරුණාද? ඊට පස්සේ දැන් මෙයා S මෙයා කවුද? P නේ. දැන් පුතා යක්ෂයා ඉන්න ප්‍රස්තුතය තෝරන්න. කෝ යක්ෂයා ඉන්නේ? මෙයා නේද? එයා තමයි මේ පක්ෂ අවයවයට ලියන්නේ. යක්ෂයා මොකද්ද? ඇතැම් විට මිනිසෙක් නොවේ. යක්ෂයා ඇතැම් විට මිනිසෙක් නොවේ. ඔහොම ලියන්න. තේරුණාද වැඩේ? ඊළඟ ඉතුරු ප්‍රස්තුතේ මෙයානේ. අන්න එයා ලියන්න. මිනිසා තිරිසනෙක් නොවේ කියලා ලියන්න. ඔන්න ඔහොම ලිව්වා. තේරුණාද වැඩේ? හරි. මං හිතනවා පැහැදිලි කියලා. දැන් බලන්න. මෙතන යක්ෂයා S දුන්නා නම් මෙතන යක්ෂයා කියන කෙනාට කවුද දෙන්නේ? S. එතකොට මෙතන මිනිසෙක් කියන කෙනා, මෙතන මිනිසා කියන කෙනා, මෙතන තිරිසනෙක් කියන කෙනාට P දෙන්න. මෙතන මිනිසා කියන කෙනාට M, මෙතන මිනිසෙක් කියන කෙනාට M. මොකද්ද වෙන්නේ? මුලින්ම වාචක වෙන් කරන්න SP. මෙතන යක්ෂයා S නම් මෙතන යක්ෂයා කවුද? S වෙනවා. එතන මෙතන තිරිසනෙක් කියන කෙනා P නම් මෙතන තිරිසනෙක් කියන කෙනා කවුරු වෙනවද? P වෙනවා. ඉතුරු වෙන පද දෙන්නට කවුරු දෙනවද? M දෙනවා. පැහැදිලිද? හරි. දැන් මට කියන්න මෙයා මොන ප්‍රශ්නයක්ද? මිනිසා නොවේ. මොකවත් නැහැ. ප්‍රමාණ ලකුණක් නැහැ නේද? හරි. එතකොට මට කියන්න බලන්න. මොකද්ද මේ? ඉස්සරහා මේව එකක් නැහැ. මොකද්ද නැත්තේ? මොකද්ද මේව එක? මොකද්ද නැත්තේ? මට කියන්න බලන්න. ප්‍රමාණ ලකුණක් නැහැ. ප්‍රමාණ ලකුණක් නැතුව නොවේ වලින් ඉවර වෙලා තියෙනවා නම් පුතාලා ඒක මොන ප්‍රස්තුතයක්ද? ඔයා දන්නවා මේ වෙද්දි ඔය ඉගෙනගෙන ඉවරයි. එකක්. හරිද? හරි. ලියලා මෙයා M මෙයා මොකද්ද? P. මේක බලන්නකෝ. මේකෙත් ප්‍රමාණ ලකුණක් නැහැ. ඉවර වෙලා තියෙන නොවේ වලින්. එහෙනම් මේකත් මොන ප්‍රස්තුතයක්ද? එකක්. මොකද්ද? පද මෙන්න පිහිටන විදිය S M. එම නිසා ඊළඟ එකේ මොකක්ද තියෙන්නේ? යක්ෂයා S ඒකත් එකක්මයි SP. පුතාලා ඔක්කොම SP. ඊදපොන් තියෙන්නේ. පොඩ්ඩක් බලන්න පුතාලා. මිනිසා තිරිසනෙක් නොවේ. යක්ෂයා ඇතැම් විට මිනිසෙක් නොවා. මං කිව්වේ ඇතැම් විට කියලා කැලලක් තියෙනවනේ. එතකොට වෙන්න බෑනේ. මොකද්ද? ඇතැම් විට නොවේ. ඇතැම් විට නොවේ කියන්නේ මොකද්ද පුතාලා? ඇතැම් විට. ඇතැම් විට කියන්නේ සමහර විට. සමහර විට නොවේ නම් මොකක්ද දෙන්න ඕනි? මේකේ ප්‍රමාණ ලකුණක් නැහැ කියලා නිකම්ම බලන්න බෑ. මේ මැදත් කියවන්න ඕනි. හරිද? එකපාරට දඩිබිඩි ඔය මං වගේ කරා වගේ කරන්න එපා. හොඳද? හරි. ඇතැම් විට නොවේ නම් සමහර නොවේ එකක්. මොන ප්‍රස්තුතයක්ද ඔක? ඕ එකක්. එහෙනම් ඕ එකක් විදිහට SM පිටින්නේ. පැහැදිලිනේ? දැන් හරි. හරිද? පුතාලා විභාගෙට ගිහිල්ලා ඔය හදිස්සියට ඕ වගේ දේවල් කරොත් සමහර විට සංවාක්‍ය ගාන ඔයාට කොච්චර හොඳට හදා ගන්න පුළුවන් වුණා. සමහර දරුවෝ ඉන්න මෙන්න මේ වගේ වෙන්න පුළුවන්. හරිද? ටක් ගාලා බලන්නේ නැහැ. ඔය මං මේ ඉස්සලා ලිව්වා වගේ ටක් ගාලා බලන්නේ නැතුව මෙතන නොවේ තියෙනවා. හරි කියලා ලියනවා. හරිද? හැබැයි ඊට පස්සේ එළියට අවිලා ගොඩක් දරුවෝ කරන දෙයක් තමයි මොකද්ද? ලියවපු උත්තර සාකච්ඡා ඔයා ඒකට මොකද්ද ලිව්වේ? ඒක මගේ හරි. එහෙම සාකච්ඡා කරනවනේ නේ. එහෙම සාකච්ඡා කරද්දී අහුවෙනවා අයියෝ මම මෙච්චර ලේසි සංවාක්‍ය ගාන වරද්දගෙන.
එපා වෙනවා කියලා එහෙන අප්සෙට් ගහලා ඊළඟ ඒවත් හරියට කරන්නේ නැත්නම් ඔහොම ඉන්න දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. විභාග ලියලා ඉවරලා එක්සෑම් එක ලියලා ඉවරලා එක්සෑම් එකේ ලියපු එක්සෑම් එක ගැන කල්පනා කර කර තැවෙන ළමයින් තෝනෑ තරම් ඉන්නවා. ඉතින් එහෙම දුක් වෙන්න එපා. හරියට නිවැරදිව අර නිවැරදි මනසින් යුතුව වැඩ කටයුතු කරන්න. රැලි වෙනකම් පාඩම් කරගෙන ගිහිල්ලා ලියනවා කිය එහෙම හිතන්න එපා. එක රැයෙන් මේක ගොඩ දාන්න බෑ පුතාලා. තේරුණාද? හරි. එතකොට මේක යක්ෂයා ඇතැම් විට මිනිසෙක් නොවේ කියලා දුන්නානේ. එතකොට මේ ඇතැම් විට කියන එක්කෙනා මොකද්ද? සමහරනේ. සමහර නොවේ කියලා කියන්නේ මොන ප්‍රස්තුතයක්ද? ඕ ප්‍රස්තුතයක්. සමහර නොවේ කියන්නේ මොන ප්‍රස්තුතයක්ද පුතාලා? ඕ එකක්. ඔන්න ඔහම ලියනවා. පැහැදිලිද? හරි. දැන් යනවා බලන්න මේ බලන්න. ඊ එකක් නම් පද ව්‍යාප්තිය ඔහොම තියෙන්න ඕනි. ඕ එකක් නම් පද ව්‍යාප්තිය ඔහොම තියෙන්න ඕනි. ඊ එකක් නම් පද ව්‍යාප්තිය ඔහොම තියෙන්න ඕනි. පැහැදිලි නේද? බලන්නකො අය කියවලා මිනිසා තිරිසනෙක් නොවේ හරි. යක්ෂයා ඇතැම් විට මිනිසෙක් නොවේ ඒකත් හරි. එබැවින් යක්ෂයා තිරිසනෙක් නොවේ ඒකත් හරි. හරිද? පද ව්‍යාප්තියත් අවුලක් නැහැ. ඔන්න ලිව්වා. දැන් අපි යනවා මේ තර්කය මොන ප්‍රමාණයිද කියලා බලන්නද? සප්‍රමාණද නැද්ද කියලා බලන්න. මොකද්ද බලන්න යන්නේ? සප්‍රමාණද නැද්ද කියලා බලන්න යනවා. හරිද? සප්‍රමාණ බලද්දී අපිට රීති කීයක් අහු වෙනවද? 1යි 2යි 3යි 4යි 5යි කීයක්ද අහු වෙන්නේ? 6ක් හම්බ වෙනවා. රීති කීයක් හම්බ වෙනවද? නිකන් ඔහොම රුවිති ගිහිල්ලා තියෙන ගණන් ගන්න එපා. හරිද? 1 2 3 4 5 කීයක්ද? 6ක් තියෙනවා. පළවෙනි රීතිය කියන්නේ මොකද්ද? ආමට කියන්න බලන්න. පළවෙනි රීතිය කියන්නේ දෙවර බැගින් එදුරු පද 3ක් තියෙන්න ඕනේ. S ඒවා 2යි. අවුලක් නැහැ. P ඒවා 2යි. අවුලක් නැහැ. M ඒවා 2යි. එහෙනම් දෙවර බැගින් එදුරු පද 3ක් තිබිය යුතු කියන රීතිය මොනවා වෙලාද? හරි. දෙවෙනි එක බලන්න. ප්‍රස්තුත 3ක් තිබිය යුතු තියෙනවනේ. අවුලක් නැහැ නේ. ෂේප් නේ. හරි. එහෙනම් දෙවෙනි එකත් මොනවා වෙනවද? හරි. තුන්වෙනි එක මොකද්ද කියන්නේ? මධ්‍ය පදයේ එක අවස්ථාවකදීවත් මොනවා විය යුතුයිද? ව්‍යාප්ත විය යුතුයි. බලන්න මේකේ මධ්‍ය පදේ මොකක් වෙලාද? මධ්‍ය පදයේ එක අවස්ථාවකදී හරි නේද? හරි. ඊළඟට යක්ෂයා ඇතැම් විට මිනිසෙක් නොවේ. එබැවින් යක්ෂයා තිරිසනෙක් නොවේනේ. එබැවින් යක්ෂයා තිරිසනෙක් නොවේ. හරි. ඊළඟට මේකේ හතරවෙනි එක බලන්න. හතරවෙනි එක අපිට හතරවෙනි එකේ කවුරු ගැනද කියන්නේ? S ගැනයි P ගැනයිනේ. අවයව වල අව්‍යාප්ත වෙලා තියෙන P නිගමනයේ ව්‍යාප්ත වෙන්න බෑ. ව්‍යාප්තයි තියෙන්න පුළුවන්. අවුලක් නැහැ. දැන් මේ බලන්නකෝ S ට යනවා. මේකේ P ගේ අවුලක් නැහැ. S ට යන්න බලන්න. අවයව වල අව්‍යාප්ත ස්වරූපයෙන් තියෙන කෙනා නිගමනයේ මොනවා වෙන්න බැයිද? ව්‍යාප්ත වෙන්න බෑ. අයියෝ එහෙම නේද තියෙන්නේ? අවයව වල අව්‍යාප්ත වෙලා තියෙන S නිගමනයේ මොනවා වෙලාද? ව්‍යාප්ත වෙලා. එහෙනම් S වැරදිලා. තේරුණාද? ඊළඟ පස්වෙනි එක බලන්න 5. 5යි S ඔක්කොම එක වගේ. 5 බලන්න 5. පස්වෙනි එකේ එක අවයවයක් හෝ මොනචානන වෙන්න ඕනි කියනවද? ප්‍රතිචානන වෙන්න ඕනි. ඒක හරිද පුතාලා? නෑ වැරදි. මේ දෙකම මොන ඡේදනයිද? ප්‍රතිඡේදනයි. එහෙනම් මේ රීතියත් මොනවා වෙලාද? උල්ලංඝනය වෙලා. ඊළඟ එකේ මොකද්ද කියන්නේ? එක අවයවයක් හෝ ප්‍රතිඡේදන නම් හා නම් පමණක් නිගමනයක් ප්‍රතිඡේදන වෙන්න ඕනි. ඒක අවුලක් නැහැ. ආන් රීති දෙකක් බිඳිලා. එහෙනම් ඔයා ලියනවා තර්කය මොන ප්‍රමාණයිද? තර්කය නිෂ්ප්‍රමාණයි. ලියනවා මොකක්ද? ඇයි නිෂ්ප්‍රමාණ වෙන්න? ලියන්න මොකද්ද රීතිය? සංවාක්‍ය තර්කයක අවයවවල අව්‍යාප්ත වන පද නිගමනයේ ව්‍යාප්ත නොවිය යුතු යන රීතිය මොනවා වෙලාද? උල්ලංඝනය වී මොන පද ආభాෂය හටගෙන තියනවද? අයථා පක්ෂ පද ආభాෂය හටගෙන ඇත. එමෙන්ම සංවාක්‍ය තර්කයක එක් අවයවයක් හෝ ප්‍රතිචානන විය යුතු යන රීතියද මෙහිදී උල්ලංඝනය වී ඇත. එනිසා තර්කය මොන ප්‍රමාණ වේද? නිෂ්ප්‍රමාණ වේ. පැහැදිලිද? වැඩේ තේරුණාද? ඔන්න මං හිතනවා වැඩේ තේරෙන්න ඇති කියලා. බලන්න ඊළඟ එක 3. හතරවෙනි එක පොඩ්ඩක් බලා ගන්න. 4. හතරත් ඔහම සියලු මල් ලස්සන නොවන අතර. ඒක නෙමෙයිනේ. ක්‍රීඩකයන් තොප්පි පළඳිති කියලා එකක් නේද තියෙන්නේ? ඔව්. ඇතැම් විට මිනිසෙක් නොවේ ඇතැම්. ඔය එකක්. යක්ෂයා තිරිසනෙක් නොවේ. හරි නේද? හරි. ඊළඟ එක බලන්න.
ඊළඟ එක අපි ඊළඟ එකත් කතා කරමු හැමෝම. තුන්වෙනි එක ක්‍රීඩකයන් තොප්පි පළඳිති. තුන්වෙනි එක ක්‍රීඩකයන් තොප්පි පළඳිති. ඊළඟට පොලිස් නිලධාරීන්ද පොලිස් නිලධාරීන්ද තොප්පි පළඳිති. තොප්පි පළඳිති. එබැවින් ඒ නිසා පොලිස් නිලධාරීන් පමණක් පොලිස් නිලධාරීන් ක්‍රීඩකයන් ඔහොමනේ තියෙන්නේ. බලන්න ඔහොම තියෙන කියලා මට වැරදෙන්න පුළුවන්. චුට්ටක් බලන්න. හරිද? හරි. බලන්න ඒ නිසා පොලිස් නිලධාරීන් පමණක් ක්‍රීඩකයන්. දැන් ඒ නිසා කියන එක්කෙනාට පිටිපස්සේ තියෙන කෙනා මොකක් වෙනවද? නිගමනය තියෙනවා. දැන් මේකේ පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? පොලිස් නිලධාරීන් පමණක් කියලා කැලලා තියෙනවා. මොකක්ද තියෙන්නේ? පමණක් කියලා කැලලක් තියෙනවා. පමණක් මැදට තියෙනවා නම් මොකක් වෙන්න ඕනිද? ඒක ප්‍රතිචාරණ ප්‍රස්තුතයක් නම් වාච්‍ය සහ වාචකය මාරු කරලා සියලු වේ යනුවෙන් හදන්න ඕනි. කොහොම හදන්න ඕනිද? සියලු වේ යනුවෙන් හදන්න ඕනි. මුලින්ම අපි නිගමනය ලිව්වා. ඊට පස්සේ පක්ෂ අවයවය ලියනවා. ඊළඟට මොන අවයවද? සාධ්‍ය අවයවය. මේව ඔයා ලියන්න ඕනේ නැහැ. මම ඔයාලට පැහැදිලි වෙන්න ලියන්නේ. හරිද? මේකේ වාච්‍ය වාචකේ මාරු කරලා සියලු වේ දාන්න. සියලු මොකද්ද? ඇයි එහෙම කරේ? වාක්‍ය මැදට මොකක්ද තියෙනවද? වාච්‍ය වාචක මැදට මොනවද තියෙන හින්දාද? පමණක් තියෙද්දි ඒක ප්‍රතිචාරණයි නම් මෙන්න මේ දෙන්න මාරු කරලා සියලු වේ කියලා දාන්න. සියලු කවුද? ක්‍රීඩකයින් මොන නිලධාරීන් වේද? පොලිස් නිලධාරීන් වේ. ඔන්න එකක් ලියනවා. හරිද? දැන් මෙයානේ ක්‍රීඩකයින් කියන කෙනානේ පොලිස් නිලධාරීන් කියන කෙනා පීනේ. ක්‍රීඩකයින් තියෙන වචනේ තියෙන්නේ. මෙන්න මේ ප්‍රස්තුතය. ඊළඟට පිළිවෙලට ලියන්න ඕනි කියලා මෙයා හැම ලියන්නේ නැහැ. කවුද? මේ S කියන කෙනා එන ප්‍රස්තුතය තමයි ලියන්නේ. පැහැදිලිද? එහෙනම් අපි ලියනවා මෙතන ක්‍රීඩකයන් මොනවා පළඳීද? ක්‍රීඩකයන් තොප්පි පළඳිති. හරිද? හරි. ඊළඟ එක ලියනවා අපි පොලිස් නිලධාරීන්ද මොකද ලියන්නේ? පොලිස් නිලධාරීන්ද මොනවා පළඳිතිද? තොප්පි පළඳිති කියලා ලියනවා. තොප්පි පළඳිති කියලා ලියනවා. තේරුණාද? හරි. මෙතන ක්‍රීඩකයන්, මෙතන පොලිස් නිලධාරීන් කියලා ඔහොම ඉරි ගහනවා. බලන්න. වාච්‍ය වාචක වෙන් කරා. දැන් බලන්න. මෙතන ක්‍රීඩකයන් S නම් මෙතන ක්‍රීඩකයන් S. තොප්පි පළඳිනවට මෙතන පොලිස් නිලධාරීන්ට P දුන්නින්ද අපි යා මුලින්ම ලියමු. පොලිස් නිලධාරීන්ට මෙතනත් P දෙනවා. පුතා ඉතුරු වෙන දෙන්නට මොනවද දෙනවද? තොප්පි පළඳිති කියන දෙන්නට M දෙනවා. දැම්මට කියන්න මේවා මොන ප්‍රස්තුතද කියලා? පොලිස් නිලධාරීන් තොප්පි පළඳිති. ප්‍රමාණ ලකුණක් නැහැ. හැබැයි වේ වලින් ඉවර වෙලා තියෙන්නේ. පළඳින්නන් වේ. එහෙනම් මොන ප්‍රස්තුතයක්ද? ඒකක්. මේකත් එහෙමයි. මොකෙන්ද ඉවර වෙලා තියෙන්නේ? වේ යන අදහසින්. එහෙනම් මේකත් මොකක් වෙනවද? ඒකක්. මේකත් එහෙමයි. සියලු වේ. එහෙනම් මේකත් මොන ප්‍රස්තුතයක්ද? ඒකක්. වැරදිද බලන්න? සියලු ක්‍රීඩකයන් තොප්පි පළඳිති. පොලිස් නිලධාරීන්ද තොප්පි පළඳිති. ඒ නිසා පොලිස් නිලධාරීන් පමණක් ක්‍රීඩකයන්. හරි. දැන් බලන්න අපි ලියනවා. මෙන්න බලන්න. ඒක තියෙන්නේ කොහොමද? මේ ඒකක් තියෙන්නේ PM විදිහට. ඊළඟ එකක් තියෙන්නේ කවුරු විදිහටද? SM විදිහට. එම නිසා ඒකක් තියෙන්නේ කොහොමද? SP විදිහට. පැහැදිලිද? ඊට පස්සේ පද ව්‍යාප්තිය දානවා. ඒකක පද ව්‍යාප්තිය හරි වැරදි. ඒකේ පද ව්‍යාප්තිය ව්‍යාප්තයි අව්‍යාප්තයි කියලා දානවා. පැහැදිලිද? හරි මං හිතනවා වැඩේ පැහැදිලි කියලා. හරි ඊළඟට යනවා මෙහෙම මේ 1 2 3 4
පහ 6 රුහිත ගිහලානේ කමන්නේ. හරිද? හරි. බලන්න 1 2 3 4 හරියට පේලියට ලියවෙන්නේ කොහේ හරි අධ්‍යයක් වෙනවා ඒක ගණන් ගන්න එපා. හොඳේ. 1 2 3 4 5 6 කියලා ලියනවා. හරිද? ලියලා ඉවරලා දැන් බලනවා පළවෙනි රීතිය මොකද්ද පුතාලා? පළවෙනි එක. මොකද්ද පළවෙනි රීතිය? පළවෙනි එක මොනවාද? ප්‍රස්තුත කීයක් තිබිය යුතුයි කියලා. sorry. දෙවර බැගින් යෙදුණු පද කීයක් තිබිය යුතුයි කියලාද? 3ක්. m ඒවා 2යි, s ඒවා 2යි, p ඒවා 2යි. අවුලක් නැහැ. දෙක මොකද්ද කියන්නේ? ප්‍රස්තුත 3ක් තිබිය යුතුයි. අවුලක් නැහැ. 3 මොකද්ද කියන්නේ? මධ්‍ය පදය එක අවස්ථාවකදීවත් ව්‍යාප්ත වෙන්න ඕනි. අන්න ඒක වැරදි. 4 මොකද්ද? 4 අදාළ වෙන්නේ s ටයි p ටයිනේ මම එහෙම දැම්මා. හරිද? මේක 5 ඈ. ඒක 5. පහත් s වගේ පේනවා කිව්වොත් එහෙම. ඊළඟට 4 s උයි p ලියනවා. අවයව වල අව්‍යාප්ත වෙන s නිගමනයේ ව්‍යාප්ත වෙන්න බෑ. s ගේ ප්‍රශ්න නැහැ. අවයව වල අව්‍යාප්ත වන p නිගමනයේ ව්‍යාප්ත වෙන්න බෑ. අන්න ඒ විදි ව්‍යාප්ත වෙලා අව්‍යාප්ත වෙන්න පුළුවන්. මෙතන අව්‍යාප්ත තිබිලා මෙතන ව්‍යාප්ත වෙන්න බෑ. එහෙනම් මේකත් බිඳිලා නැහැ. පස්වෙනි එක අවයවයක් හරි මොන චානන වෙන්න ඕනිද? ප්‍රතිචානන. ඒකත් බිඳිලා නැහැ. එක අවයවයක් හරි ප්‍රතිෂේධන නම් නිගමනයත් ප්‍රතිෂේධන වෙන්න ඕනේ. ඒකත් බිඳිලාද? නැහැ. අවුලක් නැහැ. පුතා බිඳිලා තින්නේ කවුද? තුන්වෙනි එක. තුන්වෙනි එක බිඳිලා නම් තර්කයේ මොන ප්‍රමාණයිද පුතා? ඒත් තර්කය මොන ප්‍රමාණයිද? නිෂ්ප්‍රමාණයි. ආන් ලියනවා නිෂ්ප්‍රමාණයි නම් මොකද්ද නිෂ්ප්‍රමාණයට හේතුව? සංවාක්‍ය තර්කයක ලියන්න රීතිය මොකද්ද බිඳුණු රීතිය ලියන්න. සංවාක්‍ය තර්කයක ලියන්න. සංවාක්‍ය තර්කයක මධ්‍ය පදය එක අවස්ථාවකදීවත් මධ්‍ය පදය මොකද්ද? එක් අවස්ථාවකදීවත් ඔයාලා හරිය ලියන්න. එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත විය යුතුය යන මොකද්ද? රීතිය උල්ලංඝනය වී මොන පද ආభాෂය අටගෙන තියෙනවද? අව්‍යාප්ත මොන පද ආభాෂයද? ඒකත් ලියන්න ඕනි. අව්‍යාප්ත මොන පද ආభాෂයද? මධ්‍ය පද ආభాෂය හටගෙන ඇත කියලා ලියන්න. අව්‍යාප්ත මධ්‍ය පද ආభాෂය හටගෙන ඇත කියලා ලියන්න. පැහැදිලිද? අව්‍යාප්ත මොන පද ආభాෂය හටගෙන ඇතද? මධ්‍ය පද ආభాෂය මේවා පේන්නේ නැහැ. හරිද? ඒ වුණාට කමන්නේ ඔයාලා ඔක හරියට ලියන්න. අව්‍යාප්ත මධ්‍ය පද ආభాෂය හටගෙන නැත. ඒ නිසා තර්කය නිෂ්ප්‍රමාණයි. මේ බලන්නකෝ. තර්කය නිෂ්ප්‍රමාණයි කියලා ලියලා ඔයා ලියන්න නිෂ්ප්‍රමාණ වෙන්න හේතු මොන රීතියද බිඳිලා තියෙන්නේ? සංවාක්‍ය තර්කයක මධ්‍ය පදය එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත විය යුතු යන රීතිය උල්ලංඝනය වී ඇත. ඒ නිසා තර්කය නිෂ්ප්‍රමාණයි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට ලියන්න. ඕක තමයි ටිකක් අමාරු. අනිත් ඒවා නම් අවුලක් නැහැ නේ. අනිත් ටික බලන්නකෝ. සියලු මල් ලස්සන නොවන අතර සමහර මල් සුවඳවත් එහෙයින් සුවඳවත් සියල්ල ලස්සනය. සියලු නරියෝ හූ කියති. නරීන් කීප දෙනෙකුට පිස්සුය. එහෙයින් හූ කියන සමහර අයට පිස්සුය. ඔය ටික ඔයාලා ලේසියෙන් කියන්න පුළුවන්. ඊට පස්සේ ටියුට් එකේ අන්තිම ටික තියෙනවා. ඊළඟට ප්‍රස්තුත ටික මොනවාද? සමහර ඒවා නිගමනය ගන්නේ මුලින්ම තමයි ඒක තියෙන්නේ. හරිද? සමහර මේ නිපාත පදවලට කලින් තමයි නිගමනය එන්නේ. ඒ ටික අපි හෙට දවසේදී කතා කරමු. පුතාලා මම මේ ගොඩාක් කරොත් ඔයාලට මේ ටික ඔක්කොම ඔලුවට දාගන්න අමාරුයි. මේ දවස් 50 අපි ගානට ප්ලෑන් කරලානේ තියෙන්නේ. ඒකෙදි අවශ්‍ය කොටස දැන් ඔයාලට මේ ටික අද හොඳට ඔලුවට ගියා නම් ඒ ටික වෙනුවෙන් හොඳට ඔලුවට දාගෙන ඉතුරු ටික කරන්න කරලා WhatsApp දුරකථන අංකයට එවන්න අපේ. ඊට පස්සේ අපිට පුළුවන් ඔයගලන්ට උත්තර හරිද වැරදිද කියලා බලලා කියන්න. පැහැදිලිද? අඩුපාඩු සකස් කරලා දෙන්න. ඒතර ඔයාලා මේ අද කරපු කොටස පොඩි කොටසක් හරි ලොකු කොටසක් හරි ඒ කරපු ටික හොඳට ඔලුවට දාගන්න. එතකොට අපිට මේ දවස් 50 ඇතුළත හිමින් අපිට අවශ්‍ය කොටස් ටික ඔයාලට දෙන්න පුළුවන්. එහෙනම් අපි අද දවසට ඉවර කරනවා. හෙට දවසේ සංවාක්‍ය කරලා ඒ ටිකේ අවශ්‍ය කොටස් ටික පැහැදිලි කරලා අපි ඊළඟ කුලක පාඩමට යමු. අලුත් පාඩමක් එක් පාඩමක් ඊළඟට අපි කතා කරමු. පැහැදිලිද? හරි. එහෙනම් පුතා අපි ගිහින් එන්නම්. බුස්සන්නයි හැමෝටම.